කෞතුක විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ නිසා තිබෙන ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඒ වගේම තද සුළං පවතින බව කාර්ගුණ අනාවැසියේ සඳහන් වෙනවා. එහි දැක්වෙනවා උතුරු මැද මධ්‍යම ඒ වගේම වායව පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 200ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව. ඒ වගේම සබරගමුව හා බස්නාහිර පළාත්වලට බදුල්ල මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. මිනිස්සුන්ගේ දුක් අඳෝනා මැද්දේ කවදා හරි මිදෙයි කියලා හිතුවද මේ පුංචි දූපත? ඉරුදිලේ කියලා හිතපු අහසත් අද මහ සීතලක. සන්සුන් සවන් වලින් අපි නොදැනුවත්ව බලා හිටියේ දිවිත් එක්කම ගලා යන සුළි නාට්‍යයක්. අහස් මාරුත ගම්මායිම් වලින් කම්පණයන සෙලවෙත්ති. පෙරලෙන වතුර මිනිස් පණවලට හුස්මක් නැහැ. අදත් හෙටත් ඉස්සරහට හරි වෙලාවට පළවෙන්නේ නැතිව තනි වෙලා ඉඳලා දිව්‍ය ආරක්ෂා කරගන්න බැරි වෙලා ඒ මිනිස් පණ එක්කම පැලයට ගිහින් රේ තරමටම අඳුර උදේ වෙද්දි නෑ ආලෝකයක්. තෙත් වෙලා ගිය පාසල් පොත් බිඳුණු සිහින ඒ වගේ තමයි සතා සිව්පාවත්. කෙසේ වෙතත් අඳුර තුලින් පමණක් දීප්තිමත් වෙන විලාසිතා ගොඩක් තියෙනවා. බිඳුණු ගසක නැගෙන අලුත් කොළයක් වාගේ ජීවිතය නැවතත් පටන් ගන්නවා. නොයසෙවෙන සුළං අතරින් සංසුන් ආලෝකයක් යලි බබලාවි මේ පුංචි දූපත තුළ.